ගුරු ගෞරවයෙන් ගුරුවරයා කියන දේ කරන්න ඕන කියලා කඩුව අතට ගත්ත ගමන් ඇත්තු 7 දෙනෙක් බලය ආවැඟට. මිනි බරන්න ඕන කියලා කඩුව ගත්ත ගමන් ආවා. සංසාරේ පුරුදු කරපු තේජස ආවා. මිනි මරපු කර්ම ටික ආවා. ඔහුව නවත්තන්න නම් බෑ. ශබ්ද විදුරුවත්. ඒ වගේ අහිංසක මිනිස්සු ඇති මෙතන. අහිංසක ළමයි ඇති මෙතන. ඔවුන්ටද ඒ අදාළ දේ මුණ ගැහිච්ච ගමන් හොඳ හෝ වේවා නරක හෝ වේවා මෙන්න මේ චක්‍රේ වෙනස් කරන්නට බුදුරජාණන් හේතුඵල ධමයට නෙවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ චක්‍රේ වෙනස් කරන්න පුළුවන් හේතුඵල ධමයෙන්මයි. සංසාරේ වැරදිච්ච තැන්වල නරක වැඩ කරපු ඒ වගේ කර්ම විපාක ලබන්ට එක්තරා පොටක් බලපානවා. කියන්නේ එක මිනිසෙක් මුණවැ ගැහිච්ච ගමන් ඒ පව් ටික ඔක්කොම හාරහාර ගන්න පුළුවන් ඒකට. ඒකට කියන නම තමයි අසත්පුරුෂයා. අපි වුණත් බුදුරජාණන් වහන්සේ වදාළ කර්ම විභාගයේ පිළිබඳව තියෙන දහම් කරුණු ඇසුරින් පොඩි පොඩි දෙයක් තේරුම් ගන්නවා. මේ පුංචි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අහිංසකව. උන්ගේ මූණු හරි අහිංසකයි. පිම්බරයි. ඒත් විපාක දෙන කාලෙ ඉන්න ඕන. අපි දන්නේ කොයි පැතිවලට විසිවීද කියලා. ඔබ අහලා ඇති මේ ලෝකේ දෙවි මිනිසුන් අතර පැතිරුණු නාමයක් තියෙනවා. අඟුලිමාල කියලා. ඔය අඟුලිමාලගේ ඉස්සර නම අහිංසක. කොච්චර අහිංසකයිද කියනවනම් ගොඩාක් ආදරේ ගුරුවරයා එච්චර අහිංසක නිසා. මෝනේ ඇස් ඇහැක කොනකව තරහ නැහැ. මේ මූනේ එක ස්නායුවකවත් තරහ නැහැ. ගුරුවරයා ළඟ අවුරුදු ගණනාවක් ඉගෙන ගත්තා. කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. කඩුව අල්ලන්න හරි අකමැති. කඩුව දකින්නට අහක බලා ගන්නවා. සියලු ශාස්ත්‍රයේ කෙලපැමිණියා. අකමැතිම දේ තමයි කඩුවෙන් සිල්ප කරන්න. කැමැතිම නැහැ. කඩුව උස්සන්නවත් කැමති නැහැ. කඩුව පොඩ්ඩක් අතට ගත්ත ගමන් කලන්තේ වගේ. කඩුව උස්සා ගන්නට පණ නැහැ. අහිංසකට පණ නැහැ. අහිංසක ගැන කේලම් කියපු ගමන් ඒ ගුරුවරයා කල්පනා කළා මේක මරන්න ඕන. මරණ ක්‍රමය තමයි ඇඟිලි 1000ක් කපන්න ඕන. ගුරුවරයාට ඕන උනේ මිනිස්සු මරන්න නෙවෙයි. කවුරු මරන්නද? අහිංසක මරන්න. ඇයි? මෙයා මරන්න කියලා කඩුවක් අතට අරන් යනකොට මෙයා කඩුව උස්සනකොට අරින් ගහලා ඉවරයි. එච්චර පණක් නැහැ. මිනිස්සෙකුට ගහලා මිනිස්සෙක් කැපෙන්න තරම් ගහන්න ආවේගයක් එන්නේ නැහැ. අහිංසකට. ඒ තමයි ගුරුවරයාගේ ඔහු ගැන තිබ්බ දැනුම. එනමුත් ගුරු ගෞරවයෙන් ගුරුවරයා කියන දේ කරන්න ඕන කියලා කඩුව අතට ගත්ත ගමන් ඇත්තු 7 දෙනෙක් බලය ආවැඟට. මිනි බරන්න ඕන කියලා කඩුව ගත්ත ගමන් ආවා. සංසාරේ පුරුදු කරපු තේජස ආවා. මිනි මරපු කර්ම ටික ආවා. ඔහුව නවත්තන්න නම් බෑ. ශබ්ද විදුරුවත්. ඒ වගේ අහිංසක මිනිස්සු ඇති මෙතන. අහිංසක ළමයි ඇති මෙතන. ඔවුන්ටද ඒ අදාළ දේ මුණ ගැහිච්ච ගමන් හොඳ හෝ වේවා නරක හෝ වේවා මෙන්න මේ චක්‍රේ වෙනස් කරන්නට බුදුරජාණන් හේතුඵල ධමයට නෙවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා
මේ චක්‍රේ වෙනස් කරන්න පුළුවන් හේතුඵල ධමයෙන්මයි. සංසාරේ වැරදිච්ච තැන්වල නරක වැඩ කරපු ඒ වගේ කර්ම විපාක ලබන්ට එක්තරා පොටක් බලපානවා. කියන්නේ එක මිනිසෙක් මුණවේ ගැහිච්ච ගමන් ඒ පව් ටික ඔක්කොම හාරහාර ගන්න පුළුවන් ඒකට. ඒකට කියන නම තමයි අසත්පුරුෂයා. බාලයා. කොහේ හරි පව්කාරයෙක් සෙට් වෙච්ච ගමන් ජීවිතේට සංසාරික කර්ම එනවා. බේබද්දෙක් වෙන්න ඕන කර්ම තියෙනවා නම් ගානට අසත්පුරුෂයා ළඟ එනවා. අසත්පුරුෂෙක් සෙට් වෙච්ච ගමන් අම්මා තාත්තට බැනලා පව් රැස් කරගන්න තියෙනවනේ. ඇයි අර අසත්පුරුෂයා කියනවා අරේ යන් මෙහෙ යන්. අම්මලා කියනවා තොපි කොහෙද යන්නේ? කියපු ගමන් අම්මගේ ඇඟට කඩාපනිනවා. තොපි කරබා හිටපියව. අපිට අපේ පාඩුවේ යන්න දෙන්නේ නැහැ. අසත්පුරුෂෙක් සෙට් වෙලා. ඊට පස්සේ අසත්පුරුෂයා සෙට් වෙච්ච ගමන් බොනවා. අසත්පුරුෂයාත් එක්කම රුවන්වැලි සෑයට යනවා ෆෝන් එක අරගෙන ෆොටෝ ගහගෙන කච ගා වල් කතා ටික කියාගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රු භූමිය සුද්ධ භූමිය කෙලිසීමේ පාපය උපදිනවා. අසත්පුරුෂයා නිසා කියනවා අර ගෑණි දිහා බලාපන් මේ ගෑණි දිහා බලාපන්. එක ගෑනු ළඟ ළඟින් තියනවා. වැරදි කාමසේනි සල්ලාල කමෙහි පාපය උපදිනවා. ඔහුම කියනවා මචං මේක බලාපන් කියලා මොන හරි කුණුහරුපයක් දෙනවා. ඒ ෆෝන් එකෙන් මේ කුණුහරුපේ බලනවා. මේ ලෝකේ හොඳට බලන්න යම් දවසක අපේ අතින් නරකක් වෙලා තියෙනවා නම් කවුරු හරි එකෙක් කියපු දෙයක් අහලා කවුරු හරි එකෙක් කරපු දෙයක් බලලා අපේ ජීවිතේ ගොඩාක් වැරදුනා බාලයා නිසා. ගොඩාක් පව්කම් උපදිනවා. ඊට පස්සේ විපාක උපදිනවා ඒවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේක මාරු කරන්න නම් අසේවනාච බාලාණං බාලයෝ නම් සේවනය කරන්න එපා කිව්වා. මෙන්න ගැලවෙන පොට. බොරුවට දිවුරුවා හෝ වේවා. පව්කම් කරලා තියෙනවා හෝ වේවා. නොයසේ නම් සසරේ ගොඩක් කර්ම තියෙනවා හෝ වේවා. ඒ ඔක්කොම විපාක දෙන්න ගන්නේ බාලයත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. මේ ලෝකෙ පින් උපද්දවලා හාරලා දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා. කල්යාණ මිත්‍රයා කියලා. පණ්ඩිතයා කියලා කියනවා. ඒ යහපත් එක්කෙනා ඇසුරු කරන්න ඕන. එතකොට සංසාරේ කරපු පින් විපාක දෙන්න ගන්නවා. ඉතින් මෙයාට අර පාපයෙන් වෙන බලවේගී වහන්න බුදුරජාණන් වහන්සේ අසේවනාංච බාලාණං බාලය ඇසුරු කරන්න එපා. සත්පුරුෂය ඇසුරු කරන්න කිව්වා. බාලයයි සත්පුරුෂයයි දෙන්නම ඇසුරු කරලොත් එහෙම කර්ම දෙකම විපාක විඳිනවා. එනමුත් මේ අසත්පුරුෂයාට පුළුවන් ඕනම සත්පුරුෂ ඇසුරක ඉන්න එකේ කොක්ක ගහලා ගන්න. එනිසා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ නම් වරදින්නේ නැහැ. ඉස්සලාම කරන්න ඕනේ අසේවනාංච බාලාණං. පෞකාරයුන් නම් ඇසුරු කළා වැඩම. ඔබේ ජීවිතය වෙනස් වෙන්න නම් ලෝකෙ වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ඇසුර වෙනස් වුණාම පමණක් ප්‍රමාණවත්. ඔබ කා සමග ඇසුර පවත්වනවාද? එය සුළු ප්‍රශ්නයක් නොවේ. එය ඔබේ සසර ගමන තීරණය කරන ප්‍රශ්නයක්. අසත්පුරුෂ ඇසුර අපව අඳුරට ඇදගෙන යනවා. නමුත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර අපව ආලෝකයට නංවනවා. අදම ඔබ හිතන්න. ඔබ වටා සිටින අය ඔබේ සිත පිරිසිදු කරනවාද නැතිනම් කෙලෙස් වැඩි කරනවාද?
ඔබට නිවන් මගට යාමට උදව් කරන මිතුරන් ලැබේවා. සසර බය දකිමින් සිල්වත් ජීවිතයට මඟ පෙන්වන උතුමන් ඇසුර ලැබේවා. අසත්පුරුෂ ඇසුරෙන් සසරේවත් අප රැකේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් අපගේ හිස මත වැඩ සිටිත්වා. මෙම වීඩියෝව ඔබට වටිනා බවක් දැනුණා නම් අන් අයටත් බෙදා හරින්න. ධර්මය පතුරවන්න එකතු වන්න. තෙරුවන් සරණයි.